හෙලෝ මගේ උන් සෙට් එක සුබ දවසක්. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් මචං අදත් තරන් ආවා ඉතින් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකෙන්ම දකින්න ඇති boys. ඉතින් Magic Cube වලට දීලා තියෙන සුපිරිම බණ්ඩල්. ඒ කියන්නේ මචං අපේ සර්වර් එකේ නෙමෙයි වෙන සර්වර් එකක. ඉතින් boys මම අන්තිමේට කියන්නම් සර්වර් එකත් මොකද්ද කියලා. ඉතින් පිස්සු වැටෙන බණ්ඩල් ටිකක් තියෙන්නේ මචං. ඉතින් එහෙනම් මචං මුලින්ම සකරබයිස් කරපන්. සකරබයිස් කරලා පුංචි සපෝට් එකක් දීපන්. මගේ උන්නේ බං මොකද්ද බං ලංකාවේනේ බං. ඔන්න ඔකට සපෝට් එකක් දීපන්. අනිවාර්යෙන්ම ඉතින් ඔය නිකන් තියෙන සකරබයිස් බටන් එක ටච් කරලා ඉතින් ලයික් එකක් දාලා පුළුවන් නම් ෂෙයා පාරකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් ඔයාලා හැමෝගෙම. ඉතින් එහෙනම් බොයිස් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ගොල්ලනේ මෙන්න මෙහෙම Magic Cube ස්ටෝර් එකට අපි ගියායින් පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කෙල්ලගේ බණ්ඩල් එක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය බණ්ඩල් සෙට් එක තියෙනවා. හරිද? ඉතින් ගන්න ස්කින් පවා මචං මේ සර්වර් එකේ Magic Cube වලට දීලා තියෙනවා. ඉතින් ආයි සුපිරියක් තමයි. ඉතින් පරණ බණ්ඩල් එහෙම මචං. ඉතින් අර ඩොල්ෆින්ගේ නේ මචං මෝරගේ බණ්ඩල් එකක් දීලා තියෙනවා. ඉතින් මේ රතු ඉන්දියන් කිට් එක. ඉතින් ඔන්න ඔය විදිහට මචං කිට් සෙට් එකක්ම දීලා තියෙනවා. ඉතින් පේනවනේ ඔයාලට ගන්න ස්කින් පවා මේක ඩවුන්ලෝඩ් තුත් නෑ මචං. ඉතින් ගන්න ස්කින් පවා මචන් දීලා තියෙන්නේ. ඉතින් සුපිරියක් තමයි අපේ සර්වර් එකටත් දුන්නොත් ඉතින් ගැම්මක් තමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ මචන් සුපිරි බණ්ඩල් සෙට් එකක් තමයි ඉතින් මේ සර්වර් එකේ දීලා තියෙන්නේ. ෆිස්ට් බයිසන් එකට පවා මචන් ස්කිල් දීලා තියෙනවා. ඉතින් රෙඩ් ඩොක්ටර් බණ්ඩල් එක කියන එකත් දීලා තියෙනවා. බණ්ඩල් ක්‍රේසි DJ අම්මට සිට පරණ බණ්ඩල් එක. මේකත් මචන් මේ රෑන් පේජ් එකත් එක්ක ආපු ඒ සීන් එකේ බණ්ඩල් එකක් තමයි කොළ පාට එක. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් වාහන ස්කින් පවා ඉතින් Magic Cube වලට දීලා තියෙනවා. හරිද? මේකත් මචං මේ පට්ට පරණ බණ්ඩල් එකක්. ඉතින් ඔන්න මේකත් මචං දැකලා තියෙනවා. මම නම් කලින් කොහමද දන්නේ. මේකත් මචං පරණ පට්ට රෙයා බණ්ඩල් එකක්. ඉතින් ඔන්න ඔය විදියට ඉතින් සුපිරිම ඔම්මට සිරි වෙන හිට් ගෑවෙන බණ්ඩල් ටිකක් තමයි මචං ඉතින් මේ සර්වර් එකේ අපිට දීලා තියෙන්නේ. බලා ගන්න පුළුවන්. මචං මේක ෆුට්බෝල් කිට් එකක්ද කොහෙද මං හිතන්නේ. ඉතින් අපිට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ජෝකර් බණ්ඩල් එකක් තියෙනවා කොල්ලනේ. ඉතින් හැමෝම ආසාවෙන්ම බලන් ඉන්නේ. ඉතින් හැම පාරම එනවා කියලා ඉතින් YouTube එකේ වීඩියෝස් පවා දානවා මේ මෙන්න මේ මචං පරණම ජෝකර් එක එනවා කියලා. ඉතින් ඒත් එන්නේ නැහැ. ඉතින් මම එන්නවා කියලා දැනගත්තොත් ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම් බොයිස්. ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක ජෝකර් බණ්ඩල් එකක් ඉතින් දීලා තියෙනවා. ඉතින් සුපිරියක් තමයි. අපිට ඉතින් Magic Cube වලට ජෝකර් බණ්ඩල් එක આવොත් අනිවාර්යෙන් අපේ කොල්ල සෙට් එක ගන්නවා. ඉතින් අනිවාර්යෙන් මේක ෂුවර් මට 100%. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මචං බණ්ඩල් ටික දීලා තියෙන්නේ. හරිද? සුපිරියක් තමයි. ඉතින් මම නම් හිතයි මචං මේක ළඟදී එනවා කියලා. අපි ඉතින් බලමු කොහොම වෙයිද කියලා. ඉතින් අපිට ඉස්සරහට එන දේවල් මචං කියන්න බෑනේ. අපිට අනාවේකී කියන්න බෑ. ඉතින් කොහොමද කවන්නේ මචං ඉස්සරහට එනවා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම මම වීඩියෝ එක අරන් එනවා බොයිස්. ඒක නිසා ඉතින් සකරබයිස් කරලා තියාගනින්. බොක්කෙම්ම තියාගනින් ඉතින් ඔන්න ඔය බණ්ඩල් සෙට් එක තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ওই විදියට ඉතින් කෙල්ලගේ බණ්ඩල් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ආක්ටික් බ්ලූ බණ්ඩල් එක මචං. හරිද? ආක්ටික් බ්ලූ බණ්ඩල් එකත් ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් දීලා දෙනවා Magic Cube වලට. අඩෝ අපිට આવොත් එහෙම ඉතින් එන්නේ ජෙම් කන මකුල වලට තමයි ඉතින් මේ ආක්ටික් බ්ලූ එහෙම එන්නේ. මට්ට පරණ රෙයා බණ්ඩල් මචං මේවා. ඉතින් ඒක නිසා ලේසියකට අපිට ගරින දෙන්නේ නැහැ. ඉතින් අන්න මචං බ්‍රේක් ඩාන්ස් බණ්ඩල් එකක් තියෙනවා. ඉතින් දකුණු පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒක මචං ඇවිල්ලා මේ මොකද්ද මචං ගෝල්ඩන් රොයල් එකේ මේ පළවෙනිම කිට් එක තමයි මෙන්න මේක මචං. ඉතින් මේකත් එකපාරක් රිටර්න් කරා මචං. ඊට පස්සේ රිටර්න් කරේ නෑ එකපාරක්වත්. ඉතින් ඔන්න ඕකත් ඉතින් මේකේ තියෙනවා Magic Cube වලට ගන්න. හරිද? ඉතින් මෙන්න මේ මචං දම් පාටයි මොකද්ද මන්ද මචං. ඒකත් ඒ බණ්ඩල් එකත් බලා ගන්න පුළුවන්. හමුදා කිට් එකක් වගේ තියෙනවා. ඉතින් ඔන්න ඔය බණ්ඩල් සෙට් එක ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොල්ලනේ ඔයාලා හිතන්නේ මොකද්ද මේ සර්වර් එක? මේ සර්වර් එක ඇවිල්ලා මචං ඉන්දුනීසියන් සර්වර් එක. ඉතින් මේ ඉන්දුනීසියන් සර්වර් account තියෙන කොල්ලෝ ඉතින් දන්නවා ඇති මේ සීන් එක. Magic Cube වලට මේ බණ්ඩල් ටික දීලා තියෙනවා. ඉතින් එයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඉන්දුනීසියන් සර්වර් එකක් හදලා බලන්න. මොකද ඒක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ බණ්ඩල් ටික තියෙනවා. හරිද? ඉතින් ඉස්සරහට එන ඉවෙන්ට් පවා මචං තියෙනවා ඉන්දුනීසියන් සර්වර් එකේ. ඉතින් ඔයාලා ඉන්දුනීසියන් සර්වර් එක හදාගෙන තියාගන්න. මොකද අපිට වැදගත් වෙනවා මචං අනිවාර්යෙන්ම. හරිද බොයිස්? ඉතින් මචං වීඩියෝ එක හොඳයිද? වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් ඉතින් බොක්කෙම්ම දාන්න මචං. ඉතින් එහෙනම් බොයිස් අපි මම ඊළඟට ගේන්න සුපිරි වීඩියෝ එකක්. ඉතින් උඹලට ඕන වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මචං කමෙන්ට් එකක් දාලා මගෙන් ඉල්ලපන්. ඉතින් එහෙනම් බොයිස් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. හැමෝටම ජය වේවා.